අදින් වසර දහස් ගණනකට පෙර අපේ මුතුන් මිත්තන් ලෙඩ රෝග වලින් සුවය ලැබුවේ කොහොමද කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද? බටහිර ඖෂධ කිසිවක් නැති ඒ අතීතයේ ඔවුන් සතු වුණා මහා බලගතු රහසක්. ඒ තමයි හෙළ වෙදකම. නැතහොත් දේශීය වෙදකම. අපේ දේශීය වෙදකම කියන්නේ හොඳෙක් ලෙඩකට බෙහෙත් දීමක් විතරක් නෙමෙයි. එය සුබාදහම සහ මිනිසා අතර ඇති බැඳීම හඳුනාගත් මහා දර්ශනය. අද අපි බලමු අපේ මුළුතැන්ගෙයි සහ ගෙවත්තේ හැංගිලා තියෙන රෝග නසන මහා බලගතු රහස් කීපයක්. කහ සහ ඉඟුරු. අද ලෝකය ඇන්ටිබයොටික් ගැන කතා කරන්නත් කලින් අපේ හෙළවෙදකම ශරීරයේ විස නැසීමට සහ ප්‍රතිශක්ති වර්ධනයට කහ සහ ඉඟුරු බහුලව භාවිතා කළා. දිනපතා උදෑසන ඉඟුරු තේ කෝප්පයක් හෝ කහ ස්වල්පයක් ශරීරගත වීමෙන් ලෙඩ රෝග රැසකින් ආරක්ෂා විය හැකියි. ලෝකයේ හොඳම කුරුඳු තියෙන්නේ ලංකාවේ. කුරුඳු කියන්නේ ශරීරයේ සීනි මට්ටම සහ කොලෙස්ටරෝල් පාලනය කරන්න පුළුවන් හදවත සුරකින්න මහා බලගතු ඖෂධයක්. කුහුම සහ එඬරු. බාහිර රෝග සහ චර්ම රෝග සඳහා කුහුමතරම් තවත් අගනා ඖෂධයක් නැහැ. එමෙන්ම ශරීරයේ පවතින වාත සමනය කිරීමට එඬරු තෙල් භාවිතා කරන්නේ පුදුමාකාර ප්‍රතිඵල දෙමින්. හෙළ වෙදකමේ සැබෑ රහස කුමක්ද? බටහිර වෙදකම බොහෝ විට කරන්නේ රෝග ලක්ෂණයට ප්‍රතිකාර කිරීමයි. නමුත් දේශීය වෙදකමේ රහස තමයි රෝගයේ මුල සෙවීම. වාත පිත්ත කප යන ත්‍රිදෝෂ සමතුලිත කිරීම මගින් අපේ පැරණන් ලෙඩ නොවී අවුරුදු 100කට වඩා ජීවත් වුණේ මෙන්න මේ රහස් නිසයි. රසායනික ප්‍රතිබොන එක පැත්තක තියලා නැවතත් සෝබාදාමේ සුවයට ලං වෙන්න කාලය හරි. අපේ වටිනා දේශීය උරුමය රැක ගනිමු. නිරෝගී ජීවිතයක් උදෙසා හෙළවෙදකමේ රහස් ජීවිතයට එකතු කර ගනිමු. එහෙනම් අපි ලෝකයේ සුබේ YouTube channel එකෙන් අදට සමුගන්නවා ඔබ සැමට සුවදායක දිවියක් ප්‍රාර්ථනා කරලා.